දා වැඩි අවස්ථාවක් තියෙන දෙකට. සානේ බුදුහාමන් දැනගන්න මේ බණශාලාවේ ඉන්න කට්ටිය. බලමු දැන් මේ බණශාලාවේ ඉන්න කවුද කියලා ඉස්සෙල්ලා බලන්න ඉපේ. අතසනන බෞද්ධ අය. අතපහක් දාන්න. ඇයි කතෝලිකයන්ට බණ අහන්න ඉන්න පුළුවන්. කතෝලික ඇත උස්සන්නේ. මුස්ලිම් හින්දු ආගම දහමක් නැති අය. ආ ලොකුහාන්ට දාන ගියල්ලා වැඩ යන ගමන් කියනවා. අනේ අපරාධ තම්බන් ගියව කට අදා. ඈ මතක තියාගන්න දාන ගියල්ලා බැන බැන යන්න එපා. අපිට නෙමෙයි දාන ගියන්නේ. ලෞතුරා ශාන්තිනායක අමාමෑණී බුදුහාඳුරන්ට. උදේට පරිප්පොද්දකුයි පාන් ගෙඩිය කියලා දාලා යන්න එපා. 7 අවුරුද්දක් කන්න නැති වෙනවා. දැහැට් ටික කැවිලි පෙවිලි අවුල්පත් පිරිසිදු දාන ටික ඒ වගේ එන්න. හාඳුන නැත්තම් බුදුහාර දාන පූජා කරලා පින් අනුමෝදන් කරන් යන්න. වරද්ද ගන්න එපා. කතරගම ගියාම පූජා වට්ටිය ඔළුවේ මෙහෙනකොට පද්ද දෙන්නේ බාස්කට් එක. හාල්මැස්ස බල්ටිත් ගහනවා ඊට ගම හාල්මැස්ස බාස්කට් එක ඇතුලේ. නේ පරිස්සමෙන්. දැන් ඊළඟ තැනට යන්න. ඔය ඇත්තෝ සියෝ දෙකේ එක්කෙනා එක පුතෙක් විතරයි කතෝලික හිටියේ. ඔය ඇත්ත බෞද්ධ උනේ කොහොමද? ප්‍රශ්නෙට උත්තර නැහැ. එක එක්කෙනා කොට උඩු දාන්න එපා කෙලින් උත්තර ඕන. ඔය ඇත්ත බෞද්ධ උනේ කොහොමද? ඇහුන්නේ අම්මේ. තෙරුවන් සරණ යාමෙන්. මෙතුමාගේ තෙරුවන් සරණ යාම. තව උත්තර තියෙනවා. විෂමෝයි හැමෝටම උත්තර තියෙනවා. බුදුන්ගේ ධර්මය අනුගමනය කිරීමෙන්. තව උත්තර තියෙන්න පුළුවන්. පාසකම්මල මට වැඩි බන දන්නවා. දත් දැම්මට පේනවා වයස වැඩි කියලා. මට වැඩි ජීවිත බන හොඳට දන්නවා. මම නම් බෞද්ධ උනේ අපේ මහයුන් දෙන්න බෞද්ධ. මහයුන් කියන්නේ කැත වචනන්නේ මම මේ ගිය සතියේ බන කිව්වා දඹානේ හොඳ සිංහල. මේ පැත්තේ අම්මි කියන්නේ. අම්මි කිව්වේ මිරිස් ජල දෙමලෙන්. ගෙදර බුදුන් අම්ම මිරිස් ජලක් කරලා. කතෝලික උදේට හම්බුනාම God bless. මුස්ලිම් එසන අස්ලාම් අලයිකුම්. සිංහල good morning මචං කොහෙද බං යන්නේ? සුභාදාසන තෙරුවන් සරණයි කිව්වොත් ඉතින් බලපං කර වයර් එකක් මාරලාද කියලා. අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා බුදුහාමුදුරුවනේ. හැබැයි බුදුහාමුදුරුව හැරලවත් බලන්නේ හේතුව අපි අසරණ වුණේ අපි විහින්මයි. 8ට 5යි වෙලාව. තා කොච්චරලා බණ කියන්නද දන්නේ. සානේ පැයක් නේ බණට ගන්නෙ. පැයකට වැඩි වුත් ගැටලුවක් නැද්ද? ඈ? ප්‍රශ්නයක් නැහැ. පද නාට්‍යයම නැහැනේ නේ? හරි. හරි. තෙරුවන් සරණ ගිය පන්සිල් රකින්න කෙනා බෞද්ධයා. එහෙනම් මේ ශාලාවේ ඉන්න පිරිමි ඇත්තන්ගෙන් අත උස්සන්න බලන්න අවුරුදු 30ට අඩු 20ත් 30ත් අතර ඉන්න අයගෙන් 2551 සාර වූ වෙසක් පොය දවස මැයි 1 වෙනිදා සිල් සමාදන් වෙච්ච රත්තරම් පුතෙක් අත උස්සන්න 20ත් 30ත් අතර. කවුරුත් නැහැ. තව ටර්න් එක ඉස්සරහට තියෙන්නේ. කරන කලට පව් ටික දෙනයි දන්නේ. මේක දන්නවද වෙන තරමට කියන දේවල්. මොකද ඒක අලුත් එක අරක වරණ එකනේ. ඒක දන්නේ නැහැ මේක දන්නවා. මේ උපාසකම්මල මේ පොයේ පිම්පව් එක පවර් එක අඩු වැඩි කරනවා. ජනවාරි පොයට සිල් ගන්න 20යි. පෙබරවාරි පොයට 35යි. මාර්තු පොයට 45යි. අප්‍රේල් පොයට 105යි. වෙසක් පොයට 755යි. සිල් ගන්න 750යි ධම්ම බෙදන්න 1560යි. උපාසකම්ම පරිප්පුනාම බෙදෙන කට්ටිය හැප්පිලා හිටපු ගමන්. 100ලා ඉන්නේ 10ක් විතර. මම 100යි සිල් ගන්න නැත්තේ කියලා. 100 මට මෙන්න මෙහෙම කියපිය. 100 අහනවා මේ මම මොකද හාරෝ සිල් ගන්නෙ? උපාසකම්මට සාරිය අරන් දෙන්නේ මං. 60 රෙද්ද අරන් දෙන්නේ මං. උතුරු සලුව අරන් දෙන්නේ මං. උපාසකම්මේ මහා ලොකුට උපාසිකා මාතාව කියලා බෝඩ් එකේ නම් ගහන ඔක්කොම සල්ලි දෙන්නේ මගේ බෝස් එකෙන්. නේ උපාසකම්ම කරන පින් වලින් 150ක් ඩිස්කවුන්ට් මට තියෙනවා. අන්තරේ දිව්‍ය ලෝකෙ කියනවා වගේ. මේ කරුණා කරලා මේ ශාලාවෙන් උපාසකම්මලා බෞද්ධ නම් මින් පස්සෙන් දෙපා පන්සල්.
අර ගෙදර ඉන්න පිරිමියා මං ඔයාට පණටත් වැඩිය ආදරේ කියලා 64 මායන් දාලා අල්ලගත්ත අහිංසකයා හැම තැනටම නාඩගම් වලට ජක් ජක් කියලා දක්කන් යනවා. අවශ්‍ය තැනට පන්සලට එක්කන් එන්නේ නැහැ. එතුමා පන්සලට එක්කන් ඇවිල්ලා ඕගල්ලන් ගෙදර හිටියානම් මේ ලංකාව මේට වැඩිය සුන්දර වෙනවා. ඕගල්ලන් රහත් උනත් වැඩක් නෑ රත්තරන් අම්මේ ගෙදර පිරිමියා ජෝගි නටනවා නම් ඒක හොඳට මතක තියාගන්න. මේ ගමේ පන්සලට මෙච්චර සල්ලි අවශ්‍ය වෙන්නේ නැහැ පිරිමි දායකත්වයේ තියෙනවා නම්. දාගැබ් මහා වැව් තැනුවේ නුඹයි පුතේ. ඒ වැවේ වතුර බීලා කම්මැලියෝ වගේ නිදාගන්නේ අපි පුතේ. දැන් බොහොම පරිස්සම් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. බුදුන් සරණ යාම දහම් සරණ යාම සංඝුන් සරණ යාම. අද ජීවමාන බුදුහාඳුරෝ යන්න සරණ යන්න බෑ බුදුහාඳුරෝ පිරිනිවන් පාලා. හැබැයි බුදුහාඳුරෝ අපිට අවස්ථාවක් දුන්නා ධර්මයේ දකින්න කියලා. සුබද්ද හාඳුරෝ බුදුහාඳුරෝ පිරිනිවන් මංචකේ වැඩ ඉන්න ඉල ප්‍රශ්නයක් ඇහුවා බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේගෙන් පස්සේ මේ සම්බුද්ධ ශාසනයේ නායකත්වය කවුද කියලා. බුදුහාඳුරෝ උත්තර දුන්නා සුබද්දය ආස්මතුන් වහන්සේ මම නොවේ නායකත්වය ධර්මයයි නායකත්වය. ධර්මය දකින්න මා දැක්කා සමානයි. මේ පැත්තට සුනාමි එහෙම ආවද? නෑ පිරිමි ටිකක් අඩු මදි සුනාමි වලටවත් ගිහිල්ලා කියලා. ධර්මය. බුදුහාමේ ධර්මස්කන්ධය කොච්චරද? තව උත්තර දෙන්න පුළුවන්. 84000යි. අපි අම්මගෙන 84000යි. තව උත්තර දෙන්න පුළුවන්. මේ පිරිමි මහත්තුරු සනජ්ජයසි රෝස් මැච් කීයක් ගහලා තියෙනවා? මං උත්තර තුනක් කියන ධර්මස්කන්ධේ හරියට අත උස්සන්න. හරි. හැබැයි එකට උස්සලා දෙකට උස්සන්නත් බෑ. එහෙම ජාතිය සිංහලයේ කියන්නේ. අංක 1 80000ක් ධර්මස්කන්ධය. හරි කියන අත උස්සන්න. හරි. අත පාත් දාන්න. අංක 2 84000. හරි. දැන් අන්තිම කට්ටිය. අංක 3 84000. මොකකටවත් නැති අය ගොඩක් ඉන්නවා. අපේ ගමේ පවුලක් ඉන්නවා තාත්තා UMP අම්මා ශ්‍රී ලංකා පුතා JVP දුව හෙලවුරුමි. කවුරුත් ගල් ගහන්නේ නැහැ ගෙදරට ඩිපොසිට් ඉන්ෂුරන්ස් එකක් වගේ. මට පේනවා දැන් පංගුවක් අයගේ මුණ නිකන් හතරැස් වෙලා තියෙනවා මට කරන්න දෙයක් නැහැ. මට නැත්තම් ලස්සනට පුළුවන්. මෙහෙම ලස්සන දහම් පදයක් ගත්ත මෙන්න මෙහෙමයි සුරංගනා කතාවක් කිව්වා. නිදාන කතාව දැම්මා. උපහාස ගම විනාඩි 35ක් යනකොට නිදි. මරණා කිව්වා සාදු කියනවා හීනෙන් නැගිටලා. ඒිට එහා යන්න ඕන අපි. අවුරුදු 2500ක් ආපු අපි අද ධර්මයේ කොතනද? ඕගලන් ධර්මේ දන්නේම නෑ ඇත්තට. බය නැතුව මං කියනවා. අපි සංස්කෘතියේ කෙල්ලිලා ඉන්නේ මේ. අපේ සංස්කෘතිය. මේ ප්‍රශ්න මේ ඉන්න හැමෝටම ප්‍රශ්න. ඉවරයක් නෑ. ඕගලන් හාමුදුරුවන්ගෙන් ධර්ම ඉගෙන ගන්න කැමතිත් නෑ. ඕගලන් කැමති ඕගලන්ගේ ගුණ ගායනා කරනවාට. බෝධි පූජාව තියාගන්න සෙත් පිළිතිය මේ ආශිර්වාද විතරයි ගන්නෙ. කෝ බුදුහාඳුරෝ කියපු බුදුබණ? කෝ ත්‍රිපිටකේ පරිහරණය? එහෙනම් කරුණා කරලා මේ තැනින් මිදෙන්න උත්සාහ කරන්න. ධර්මයේ උත්තර තුනම එකයි. හැබැයි දායකයෝ කොටස් තුනකට බෙදුණා. අපි අත්තල මුත්තල සීයල ආච්චිලා තමයි කිව්වේ ලෞතර ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් මේ 80000ක් ධර්මස්කන්ධය දේශනා කළ වගයි. 84000 කියන්නේ මේ 1970 පස්සේ බී වෙච්ච අය. ඒගොල්ලන් කියන බුදුහාරු 84000ක් බණ කියලා තියෙනවලු. 84000 කියන්නේ කවුද? මෙන්න මේ පුතාලගේ වයස කට්ටිය. මෙයා නම් යාන්තම් ගෙයිලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. අර පිටිපස්සේ පුතාලා ටිකක් ඉන්නවා. මම දැක්ක පාරේ ඉන්නවා කට්ටිය. කොණ්ඩේ දිගට වවලා අර කරාබුවක් එහෙම දාලා ගුලියක් එහෙම කාලා පසපැත්තේ එළිය දාගත්ත කලිසමක් ඇඳගෙන වෙසප්පෝජාව සුදේ කියන අපේ ලොක්ක බුද්ධ 84000 කියලා තියෙනවලු. ඔන්න තාරුණ්‍ය බුදුමග. හැබැයි ඒගොල්ලන්ගේ ගෑන් ළමයා දාලා ගියොත් ඔන්න රින්ගනවා පන්සලට. මේ සාදු පොඩ්ඩක් හම් වෙන්න බෑ. මම ඇයි කියලා. නෑ මන් නික ඔක්කොම කලකිරලා වගේ අප්පෝ. මහාන වෙන්න හිතලා යාළුවා. මම කිව්වා පුතේ ඔයගලන් තාම මහාන නිකාය හදලා නැහැ කියලා. කොල්ලව මොකද්ද කියලා? මම කිව්වා බූට් නිකාය ඒක තාම හදලා නැහැ.
ඒකත් කාලා මේකත් කණ්ඩෙන්න හදන්නේ. හැබැයි කටේ ගෙඩි දානවා බුදුහාඳුරෝ කලකිරලා එහෙම ශාසනයක් ඇති කරා බුදු වෙන්න වහන වුණා කිව්වොත්. බුදුහාඳුරෝ සසර අවබෝධයෙන් ගියේ. ඒකෙන් ගිහිලා මේකට ගිහිලා එහෙම මෙහෙන් දාලා කියන යසෝදරා දාලා ගියා කියලා මානහිමිකන් යන්න කතා කරනවාද බංගුවක් අය? යසෝදරා කියන්නේ මේක පාරෙන් බිහි වෙච්ච චරිතයක් නෙමෙයි. යසෝදරා කියන්නේ පෙරම් පුරාගෙන ආපු චරිතයක්. රාහුල කියන්නේ පෙරම් පුරපු චරිතයක්. කන්තකස්සයා, චන්න, ඇමතිලා මේ ඔක්කොම පෙරම් පුරාගෙන ආපු චරිත. හැබැයි ඒ ඔක්කොම වරද්දලා ශාක්‍ය වංශිකයන්ටවත් නැති අයිතිය සිංහල බෞද්ධයාටද තියෙනවද නැද්ද? තියෙනවා. ධර්මීය අයිතිය තියෙන්නේ අපිට. හැබැයි ඒ අයිතිය නැවත බුදුහාඳුරහවොත් අරගෙන නම් යන්නේ ඒක යනවාමයි. හොඳට මතක තියාගන්න. මේ කරුණාකරලා වතුර බොන්න යන එක නවත්තන්න. ඕකේ කියලා ලෙස ඩොග් ගාලා උරුව පැලනොත් එහෙම පින් පයින් ඔළුවේ. ඊට පස්සේ බන පැත්තක තියලා ඉස්පිතාලේ ගානේ උස්සන් යනවා. දැන් මෙච්චරලා පැය ගානක් තිබ්බනේ නේ. ඉස්ලාම යන්නේ වතුර බොන්න. ඊට තව පැයකින් ඊළඟ එක පටන් ගන්නවා. නෑ. තමුන්ගේ දරුවා ගෙනාව නම් ඔඩොක්කුවේ තියාගන්න. හරි? දිව්වොත් නවතින්නේ වැලිකඩ වන්දනාගාරේ. අපි එතනත් බන කියනවා දන්න හින්දා කියන්නේ. හරි? අම්මට පුළුවන් වෙනකොට පොඩි එකා ඔඩොක්කුවේ තියාගන්න. මේ තාත්තා තියන් ඉන්න ඔඩොක්කුවේ බෑ කිව්වොත් හොඳට එකක් අනින්න. බය නැතුව ගහන්න. බය නැතුව ගහන්න දරුවට ආදරෙන් ගහනවා කියන්නේ. අපිට අවුරුදු 18ත් අපේ දෙමාපියෝ ගහලා තියෙනවා. අපි හැදුවේ එහෙමයි. කරුණාකරලා දෙමාපියෝ දරුවන්ගේ පදේට නටන්න යන්න එපා. අනිවාර්යෙන් කරදර වෙනවමයි. දරුවෝ නටවන්න දෙමාපියන්ගේ පදේට. ධර්මයේ දැන් මේ අතුසන වල ගෙදර ටීවී එකක් තියෙන අය බොරු කරන්න බෑ වංශිලාන් තියෙන්නේ අතපාත් දාන්න. ඒ ටීවී එකට ජාතක රූපවාහිනිය පේන අතුසන් අතපාත් දාන්න. සුවාදීන රූපවාහිනිය අතපාත් දාන්න. ශ්‍රී ලාංකීය අභිමානය අතපාත් දාන්න. ජනචා channel the people's channel හරි. ඔය හතරම පියවනම් බුදු සරණයි. දැන් උපාසකම්මල සිල් ගන්නෙ නෑනේ පොයට. සිල්ෙත් දාන් ගෙදර ඉඳන් සිල් ගන්නෙ. උදේ සිල් දෙන්නේ ශ්‍රී මහා බෝධියේ ඉඳන්. දවල් බණ ජනාධිපති මන්දිරේ ඉඳන්. දවල් බුද්ධ පූජාව තව කොයි හරි ඉඳන්. හවස බණ තව කොයි හරි ඉඳන්. හැබැයි ඔයාසේ අනර්කලී නටනවත් පෙන්නනවා. ඒ මරග රැඟුවෙන්. කරුණා කරලා කොහෙවත් යන්නේ නැතුව ගණේ ගොඩැල්ලේ දායකයෝ ගණේ ගොඩැල්ල පන්සලට එන. හේතුව එතන ලොකු කාර්යභාරයක් තියෙනවා. අම්මා සීලරන් ඉන්නවා නම් දරුවෝ එනවා. කොල්ල හවසට නිකන් හරි ඇවිල්ලා යනවා. අම්මා සීලරන් ඉන්නවා කියන. මේ සංස්කෘතිය නම් බිඳන්න හදන්න එපා. දැන් ඉතින් ඔන්න පාසලේ දරුවෝ ඉන්න අම්මලා, ගෙදර දරුමල්ලෝ ඉන්න අම්මලා මුණුබුරාලා හරි ඉන්න අය අතපාත් දාන්න. එහෙනම් ආගන්න ඉතුරු ටික ඈ. අම්මා ඊයරේ කුක්කුට්ටෝට ආයෙවල නිින්ද ගිහිල්ලා. බත් වෙලා නෑ උදේ ඉස්කෝල ළමයින්ට ගෙනියන්න. රුපියල් 20ක් දෙනවා කාපි කියලා පිටිකුලිය. ඒකක් කනවා. 3:30ට ගෙදර එනවා. ආපහු රුවන්වැලි සෑයක් විතර බත් එකක් තියෙනවා. මට පේනවා දැන් ඉතින් බලපංකු බන. එහෙම කියන අය පේනවා ඈ. මම දන්නවා රේ අනිවාර්යෙන් මේ බණ ඉවරලා අතනින් යන්න කලින් පහක් හරි බයිනවා. ඒකත් හොඳට මතක තියාගන්න හරි. ඊළඟ කාරණේට පොඩක් කියන්න අමතකුණා. ලොකු හාමුදුරුවෝ කෙලින්ම ගිහුවා මාව දැක්කේ අද කියලා.